ආයුබෝවන් යාළුවනේ සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් ඔන්න අද හැන්දෑව එනකොට මට හිතුණා මේ සීඩ් පැකේජ් එකක් දෙන්න ඔයාලට. පහුගිය සති කිහිපය තුලම වරින් වර දාපු සියලුම පැකේජ් ටික ගියා. ඒ වගේ සීඩ් ප්ලාන්ට් ඉල්ලලා තිබ්බේවත් ඔක්කොම කුරියර් කරා. ඉතින් දැන් මේ අද ලෑස්ති වෙන්නේ අලුත් පැල ටිකක් තියෙනවා. මට මේ පැල මේ තියාගන්න ඉඩ පාඩුව මදි. මගේ නෙට් හවුස් එක ඉතා පුංචි නෙට් හවුස් එකක්නේ. ඉතින් ඒකේ මේ පැල ටික හදාගන්න තියාගන්න අපහසුවක් තියෙනවා. ඉතින් මම මේ වගේ මේ සයිස් එකේ පැල ටිකක් ලෑස්තිය දැන් ඔයාලට දෙන්න කියලා. ඉතින් යාළුවනේ මෙතන පැල 10ක් තමයි මම මේ හරි ගස්සලා ඔයාලට දෙන්න යන්නේ. මෙතන තියෙනවා සීඩ් ප්ලාන්ට් 10ක් පොට් 10ක තිබුණා වුණාට සමහර පොට් වල පැල දෙක තියෙන ප්ලාන්ට් තියෙනවා. දෙක තියෙන ඒවා තියෙනවා. ඉතින් කොහොම වුණත් මම මෙතන ගණන් හදන්නේ පැල 10කට. ඉතින් මේ පැල 10 මම ඔයාලට පැලයක් රුපියල් 200 ගානේ දෙන්න තමයි මේ ටික මම සකස් කරේ. බලන්නකො ඉතාලම හොඳට හැදිලා තියෙනවා. හොඳටම මේ මූල පද්ධතිය හොඳයි, නිරෝගී පේනවා ඇති ඔයාලට. හොඳට දළු දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. මට අද කාගෙන් හරි පැනවිඩියක් ලැබුණොත් ගන්නවා කියන මේ කීවොත් මට පුළුවන් හෙට දවස් ඇතුළත ඔයාලට කුරියර් එකට දාන්න. ඒ වගේම මේ යාළුවනේ හෙට අනිද්දා දින දෙකේදී පමණයි කුරියර් කරන්න පුළුවන්. මොකද සිකුරාදාට කුරියර් එකකට දැම්මත් ඒක සෙනසුරාදා කුරියර් වැඩ කරන්නේ නැති නිසා අතරමං වෙලා අතරමඟදී ඒවා පැලවලට හානිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ කතාව ඔයාලට කිව්වේ. ඉතින් හොඳට බලන්න මේක. බලලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න රුපියල් 200 ගානේ තමයි මම මේ පැලයක් දෙන්නේ. ඔයාලා ගන්න ඔයාලට හොඳටම වාසි. මේ ඔයාලා දන්නවා නැති වෙන්න පුළුවන්. දන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද අලුතෙන් වගාවට එකතු වෙන කෙනෙකුට තාම තේරෙන්නේ නැහැ මෙන්න මේ වගේ පොඩි පැලයක් අපිට යම් මට්ටමකට ලොකු කරගන්න කොතරම් වෙහෙසක් මහන්සියක් දරන්න ඕනද කියන එක. කෙසේ වෙතත් ඉතින් කැමති නම් යාළුවෙක් ගන්න මට WhatsApp මැසේජ් එකක් තියන්න. ඔයාලට හොඳ නිරෝගී පැල ටිකක් දෙන්න තමයි මම මේ ටික ඔයාලට දැම්මේ. ඉතින් යාළුවනේ එහෙනම් තව තියෙනවා. බලමු පොඩ්ඩක්. මෙතන තියෙනවා තව පැකේජ් එකක්. මෙතන තියෙන්නේ ආසන්න මට්ටමේ තියෙන නිරෝගී පැල ටිකක්. පේනවා ඇති ඔයාලට දළු දාලා තියෙනවා. මෙන්න මේ වටිනා වර්ග ටිකකින් තමයි මම දැම්මේ. මෙතන තියෙනවා පැල 8ක්. මේ පැල 8 මම දාන්න තමයි ලෑස්ති වෙන. බලමු මොනවද මෙතන තියෙන පැල කියලා. මෙතන පේනවද ඔයාලට මේ තියෙන්නේ මනි ෆ්ලෑෂ් පැලයක්. මේ තියෙන්නේ ලිලි පැලයක්. පේනව නේද? දළු දාලා තියෙන තැන පැල දෙකක් වගේ තියෙන බුෂ් එකක් වගේ තමයි පේන්නේ. ඊළඟට මෙතන තියෙනවා ලිවියම් රෙඩ් පැලයක්. බලන්නකො ලස්සන. ඊළඟට මෙතන තියෙනවා සිසෝ පැලයක්. තව තියෙනවා මෙතන බ්ලැක් කාඩිනල් වර්ගයේ පැලයක්. මෙතන තියෙනවා රේන්බෝ බුෂ් එකක්. මෙතන පැල 3ක් වගේ තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ තියෙන්නේ මිලියන් ෆ්ලවර් වර්ගයේ ප්ලාන්ට් එකක්. ඊළඟට මෙතන තියෙනවා රොටරෝ වයිට් වර්ගයේ ප්ලාන්ට් එකක්. පේනවනේ. ඉතින් මේ පත්‍රවල තියෙන දේ ගැන වැඩි හිතන්න එපා. මේ තියෙන්නේ මේ ගිය සතියේ මම මේවට බෝඩෝ මිශ්‍රණය ඉහලා තියෙනවා. ඉතින් මේ ඒක ඉන්නේ අපේ මේ වගාව ආරක්ෂා කරගන්නනේ. ඒ නිසා ඒ ගැන වැඩිසල් මේ
වැඩි හිතන්න එපා. පැල ලස්සන නෑ කියලා හිතන්න එපා. මේවා සතියෙන් දෙකෙන් මේ දැන් අලුතෙන් එන දළුවල මේක නෑනේ. බලන්න අලුතෙන් එන දළුවල එහෙම මේ මිශ්‍රණය වැටලා නෑ. ඉතින් ඒ වගේ කොළ එනකොට මේක නිකම්ම වැස්සට එක දිය වෙලා සේදිලා යනවා. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න එපා. ඒ වගේම ඉතින් මම මෙන්න මේ පැල 8ක් මෙතන තියෙනවා. මෙන්න මේ පැල 8 පැලයක් 400 ගානේ ඔයාලට දෙනවා. 3200කට මම මේ පැල 8ම දෙනවා. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. එහෙම නැත්නම් මට කෝල් එකක් දෙන්න. ඉතින් යාළුවනේ එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බුදු සරණයි. පරිස්සමින් ඉන්න.